ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් ඔයාලට රසවත්ම රසවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් මම ඔයාලව හම්බෙන්න ආවා. ඉතින් ටික දවසකට පස්සේ තමයි ඔයාලව හම්බෙන්න ආවේ. ඒත් එක්කම ඔයාලට මම අරගෙන ආවා හරිම ඉක්මනින් ලේසියෙන් තේ වෙලාවට හදාගන්න පුළුවන් රසම රස කෑමක්. ඉතින් මේක ටිකක් කේක් වගේ කන්නත් පුළුවන්. ඒ වගේම ඩෝනට් එකක් වගේ කන්නත් පුළුවන්. ඒ රස දෙකම එකතු වුණු තැනක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා පිටි කෝප්ප එකක්. ග්‍රෑම් 175යි. එතකොට තව අරගත්ත බිත්තර එකක්. සීනි වලින් මේස හැඳි දෙකක් අරන් තියෙනවා. සුදු සීනි ගන්න පුළුවන්. මම අරන් තියෙන්නේ රතු සීනි. බේකින් පවුඩර් තේ හැඳි දෙකක් 3ක් වගේ අරගන්න පුළුවන්. දෙකක් ප්‍රමාණවත් 3ක් වුණත් ගන්න පුළුවන්. කැමති තෙල් වර්ගයක් පොල් තෙල් හරි එළවලු තෙල් හරි ඒත් මේස හැඳි දෙකක්. මේ තියෙන්නේ වැනිලා. මම මේ කුඩු වැනිලා එක තමයි අරන් තියෙන්නේ. සීනි සමග මිශ්‍ර වැනිලා එකක්. ඔයාලට පුළුවන් වැනිලා දියර එකෙන් තේ හැඳි එකක් අරගන්න. ඒ වගේම මුදවපු කිරි හරි යෝගට් හරි අරගන්න පුළුවන්. සීනි එකතු කරපු නැති එක අරගන්න. ඒකත් ග්‍රෑම් 175ක් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ වගේ බෝල් එකක් අරගෙන මේ බෝල් එකට බිත්තරය සීනි සහ අරගත්තු වැනිලා ටික එකතු කරගත්තා. ඔයාලා ටිකක් වැඩිපුර පැණි රසට කැමති නම් මම සීනි හැඳි මේස 2යිනේ අරන් තියෙන්නේ. ඔයාලට සීනි මේස හැඳි 3ක් විතර වගේ අරගන්න පුළුවන්. ටිකක් වැඩි පැණි රහ ගතියකට කැමති නම්. ඒ ටික මිශ්‍ර වුණාට පස්සේ තෙල් ගත්තු මේස හැඳි දෙකත් එකතු කරනවා. ඔයාලට බටර් චුට්ටක් දිය කරලා වුණත් අරගන්න පුළුවන්. තෙල් වෙනුවට. ඊට පස්සේ අපි අරගත්තු යෝගට් හරි මුදවපු කිරි හරි මේස හැඳි වලින් ගන්නවා නම් මේස හැඳි 5ක් විතර වගේ ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. ග්‍රෑම් නම් 175ක්. ඉතින් මන ගන්න එකක් නැත්නම් ඔයාලට මේස හැඳි වලින් 5ක් විතර වගේ ගන්න පුළුවන්. එතකොට ග්‍රෑම් 175 ප්‍රමාණය තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම එකට හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් ඔයාලට මේක මේ හෑන්ඩ් බීටරයක් නැත්නම් ගෑරුප්පකින් හරි හැන්දකින් හරි කලවම් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා ගත්ත පිටි කෝප්පේ අරගෙන ඒකත් ටික දාලා එකතු කරන ගමන් කලවම් කරගන්න. දැන් මේ මිශ්‍රණය මුලින්ම මේ තියෙන දියාරු ගතියෙන් ඔයාලා දිය කරගන්න. පිටි ටික දාලා දිය කරගත්තට පස්සේ ඔයාලට මේක දියාරු නැති ටිකක් ඝනකම් මිශ්‍රණයක් නම් හැදෙන්නේ ඔයාලට පුළුවන් කිරි පිටි කිරි හරි ෆ්‍රෙෂ් කිරි එකකින් හරි අරගෙන මේ විදියට මේ මිශ්‍රණය නැවත ටිකක් දියාරු ගතියට එන්න උක්කු ගතියට එන්න මිශ්‍ර කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩාක් දියටත් නැති ඝනකමටත් නැති බැටර් එකක් වගේ ප්‍රමාණයකට තමයි මේක මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට තමයි ඔයාලා බේකින් පවුඩර් ටික එකතු කරන්නේ. බේකින් පවුඩර් ටික එකතු කරලා ගොඩාක් වෙලා කලවම් කරන්න ඕනේ නැහැ. බේකින් පවුඩර් ටික හොඳට මේ මිශ්‍රණයට මිශ්‍ර වෙනකන් කලවම් කරගත්තාම ඇති. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ මිශ්‍රණය මම නම් දැන් මෙතන පයිපින් බෑග් එකක් පාවිච්චි කරනවා. පෑන්කේක්ස් වගේ තියෙන හදාගන්න. ඉතින් ඔයාලට මේක නිකම්ම හැන්දකින් තැටියට දාගන්නත් පුළුවන්. නමුත් මේ විදිහට දාගනිද්දී ලේසි නිසා මම පයිපින් බෑග් එකකට දාගන්නවා. ඔයාලට කෙලින්ම තැටියට මේස හැන්දකින් ටික දාලා පුච්ච ගන්නත් පුළුවන්. අනිත් එක තමයි මේක ඔයාලට කැමති නම් ගැඹුරු තැලේ බැද ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆෑන් එකට තෙල් චුට්ටක් ගාලා අරගෙන පෑන්කේක් එක වගේ දෙපැත්ත දාලා පුච්ච ගන්නත් පුළුවන්. ඉතින් මම අද ඔයාලට පෙන්නන්නේ පෑන් එකේ දාලා හදාගන්න හැටි. ඉතින් මම ෆෑන් එක ලිපේ තියලා මෙන්න මේ වගේ තෙල් චුට්ටක් හොඳට තැටියට ගා ගන්නවා. තැටියට ගාගෙන මේ අපි හදාගත්තු මේ පයිපින් බෑග් එකේ අග පොඩ්ඩක් විතර කපා ගන්නවා. කපලා මෙන්න මේ වගේ හරියට අපි පැණි වලලු හදනකොට වක් කරන්නේ අන්න ඒ වගේ මේ විදියට තුනියට දා ගන්නවා. ඉතින් මේකේ ලොකු පොඩි ප්‍රමාණය ඔයාලට ඇති කියලා හිතෙන ප්‍රමාණයට දාගන්න. මේ විදිහට විනාඩි 5න් ඔයාලට රසම රස කෑමක් හදාගන්න පුළුවන් තේ වෙලාවට රස විඳින්න.
ඉතින් විනාඩියක් වගේ තියලා අනිත් පැත්ත හරවන්න මෙන්න මේ වගේ. ඉතින් මේක දෙපැත්ත හිමීට දෙපැත්ත හරවන ගමන් රන්වන් පාට වෙනකන් දෙපැත්ත හරවන ගමන් බැද ගන්න. දැන් මේ බලන්න හරි ලස්සනට තියෙනවා. හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. විනාඩි 5ක්වත් ගියේ නැහැ. ඉතින් හදිසියට ටක් ගාලා හදාගන්න පුළුවන් රසම රස කෑමක් තමයි. ඉතින් දැන් මේ විදිහට අපි මේ හදාගත්තු පෑන්කේක් ටිකට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සීනි ටිකක් තවර ගන්න. ඩෝනට්ස් වගේම රසයි එතකොට. ඉතින් එහෙම නැත්තම් ජෑම් ටිකක් ගා ගන්න පුළුවන්. නුටෙල්ලා තියෙනවා නම් නුටෙල්ලා ටිකක් ගා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහකට රස විඳින්න පුළුවන්. ඉතින් තේ වෙලාවට බොන්න, තේ බොන වෙලාවට කන්න හරිම රස, හරිම ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එතකොට අපි ගේන වීඩියෝස් ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. මම ඉතින් ඔයාලට මේකෙන් එකක් කඩලා පෙන්නන්නම් මැද්ද කොහොමද කියලා. ඉතින් කේක් කෑල්ලක වගේ මැද හොඳ soft එකට තියෙනවා. ඒ වගේම හරිම ලේසි ඉක්මන් කෙටි කෑමක්. ඉතින් තේ වෙලාවට කඩේ දුවන්නේ ඕනේ නැහැ. මේ විදිහට හදලා ඔයාලත් රස විඳලා බලන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.